ශ්‍රී ධන්වන්තරේ ආයුර්වේදික හඳුන්වා දීපු කෙනෙක්ගේ නමක් අපි තමයි දන්න තරමේ. ෂා. Whoa. What a big place. Full nice suite. Oh. කොහමද? ලස්සනයි නේ? ලොකු ඒරියා එකක් රූම් එකේ. මේ පැත්තට හැම bathroom එක. Wow. Very nice. Wonderful. Very nice. මෙතනින් ඇඩිෂනල් ටේබල් එකක් දාලා තියෙන්නේ අපිට අද අපේ කට්ටිය ඉන්න නිසා මෙතන අපි පොඩි ඩිනර් එකකට නෙමෙයි ඊට පෙර කෙලින්ම මෙතනින් අවුට්ඩෝර් එක මේක උදේට තමයි අපිට view එක බලන්න වෙන්නේ මේ තියෙන ඔයගොල්ලෝ දකින්නේ night view එක අපි උදේට කියන්නම් මෙතන ස්පෙෂල් මේ හොටෙල් එකේ මේක ආයුර්වේද ට්‍රීට්මන්ට් වලට විදේශිකයන් සති දෙක විතර බුක් කරලා එන තැනක් මෙතන. අපි සියලු විස්තර සවිස්තරාත්මකව ට්‍රීට්මන්ට් කරන විදිය, ට්‍රීට්මන්ට් එකක් අපි ගන්න විදිය, ඒ හැම දෙයක්ම හෙට උදෑසන අපි කියන්නම්. අදට ඔච්චරයි ඈ. හෙට early morning කොහොම ලස්සනටද වැලිගම තියෙන්නේ. වැලිගම බීච් එක කොහොමද ඔයගලන්ට මේ හොටෙල් එකේ ඉඳලා දිස් වෙන්නේ හැම දෙයක්ම හෙට උදේ ඉඳලා අපි ප්‍රෝග්‍රෑම් එක ලස්සනට ඔයගලන්ට රැගෙන එනවා. ඔන්න ඊයේ රාත්‍රියේ ගත කළා හොඳට සැහැල්ලුවට නිින්ද ගියා. දැන් අපි යනවා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. අරමු ගිහිල්ලා ඉතා රසවත් කියන්නේ හෙල්ති බ්‍රෙක්ෆාස්ට් එකක් ලෑස්ති කරලා තියනවා කියලා කිව්වා. Thank you. Wow. Nice. මම ආසකෙන් එකක් තියෙන මොනවද දන්නද මේ ආප්ප කිරි ආප්ප. හරි චෙෆ් එන්නේ ඉස්සෙල්ලා පොඩි මේ රිසෝට් එකේ තියෙන ට්‍රැඩිෂනල් විදිහක් අපි ඒ ගැන කතා කරන්න ડોක්ටර් අයිබන් මේ මොකක්ද ස්පෙෂලි තියෙන විශේෂම දෙයක් මේ ආයුර්වේද after you make a consultation පස්සේ අපි prescribe කරන some internal medicines right internal medicines there is a herbal decoction right herbal decoction you have to take before meal all liquids all right and there is another pills මං ගන්නද දැන් good there is a pills you have to take after meals okay this for is especially for metabolism all right metabolism problem okay then cheers nice like herbal wine right this is special for a breakfast not only for breakfast every meal not every meal before breakfast and before dinner some liquids and after dinner and after breakfast some pills so helpful for we have to take all medicines all liquids before meal pills and tablets after meal okay then this is especially for not we prescribe according to the your disturbance and according to the illnesses right okay මේක අද ස්පෙෂලි දැන් මේ මීල් එක ඒ කියන්නේ බ්‍රෙක්ෆාස්ට් එක තියෙනවා ඒක නැත්නම් අපි අහන්න අපි චෙෆ්වත් ගෙන්නමු නේද ඔව් චෙෆ් එන්නකො පොඩ්ඩක් සොදුරු හිනාවක් දාගෙන උදේ පාන්දර වෙනවා ඉතින් රසවත් බ්‍රෙක්ෆාස්ට් එකක් නිර්මාණය කරලා තියෙනවා අයිබෝන් අපේ චෙෆ් සමන් කොහොමද ඊයේ රෑ අපිට දුන්න රසවත් ආහාරයක් බොහෝම ස්තුතියි ඒකට මේ දැන් බ්‍රෙක්ෆාස්ට් එක විශේෂ විදියට මම දකිනවා මේ කිරිබත් තියෙනවා මේ ස්පෙෂලි මේ තියෙන්නේ කිරි ආප්ප නේ අපි ඒකට මික්ස් කරලා තියෙන ඔක අර කලර් එකක් ඉන්න බීට්‍රූට් මික්සර් එකක් right okay කිරියාප්පයි කිරිබතුයි දෝසා ඒකට මැච් වෙන විදිහට තමයි සීනි සම්බල් මින් සම්බල් කට්ට සම්බල් තියෙන්නේ හරි මේක ඇවිල්ලා මේ කැඳේක කොළ වර්ග 3කින් හදලා තියෙන්නේ මොනවද ගුඩු කොළයි කරපිංචයි මුකුණු වෙන්න good ඉතින් අපි මික්ස් ෆුඩ් ජූස් එකක් දෙනවා මේ හැම දෙයක්ම දෙන්නේ ගෙස්ගේ අනුමැතිය අනුව ඒ ගෙස්ට
ඩොක්ටර්ස්ලා කියන කන්සල්ටන්සි එකින් පසු තමයි මේ හැම බ්‍රෙක්ෆස්ටයක්ම අපි හදලා තියෙන්නේ. ඒ කියන්නේ මේ එන්නේ ගෙස්ලා ඔක්කොම එන්නේ පිටරටින් එන්නේ මේ ට්‍රීට්මන්ට් එක දවස් 14ක 15ක වගේ නේද? ඒකට අපි පළවෙනිම එන දවසේ before the consultancy ඩොක්ටර්ස්ලාගේ එතනදී අපි ඒගොල්ලෝ කැමති කෑම වේලක් දෙනවා. ඊට පස්සේ ඩොක්ටර්ස්ලාගේ කන්සල්ටන්සි එකකින් පසුව කපවිත වත ඒගොල්ලෝ කැටගරයිස් කරලා ඒ වෙනුවට තමයි ඒ විදිහට තමයි අපි බ්‍රෙක්ෆාස්ට් මෙනුස් ඔක්කොම හදලා තියෙන්නේ. කියන්නේ බ්‍රෙක්ෆාස්ට් ලන්ච් ඩිනර් ඒ තුනම අපි හදලා තියෙන්නේ ඩොක්ටර්ස්ලාත් එක්ක කතා කරලා ඒ විදිහට තමයි කපවිත වත හැම එළවලු જાතිය කපවිත වත. ඔව්. ඒ කිවි ඒ කප විත වත. ඒ කප විත වත කියලා කියන්නේ සීත ආහාර, ඇඹුල් ආහාර ඒ වගේ යන විදිහට තමයි ඒ කන්සල්ටන්සි එකේ ඩොක්ටර්ස්ලා රෙෆර් කරන විදිහට කරලා දින විදිහ ඩොක්ටර්ස්ලා කන්සල්ටන්සි එකේදී කියනවා යාගේ ට්‍රීට්මන්ට් එක අනුව එයාට කප ගෙස් ගෙනෙද්ද හිස ගෙස් ගෙනෙද්ද වාත ගෙස් ගෙනෙද්ද කියලා ඒ අනුව තමයි අපිට දැනුම් දෙන්නේ. දැන් මට කප විත වත ඔක්කොම හොඳයි. ඒ නිසා කිසි අවුලක් නැහැ මේක. මම හිතන්නේ. ඔව් අපිට විතට වතට හැම වෙන්න මේ වත අට එකට සිදවා ඊළඟ අපි සප්පායන් වුණා ඒක. දැන් එහෙනම් මට අවසර දෙනවද මේක මම අනුභව කරන්න දැන්? හොඳින් මුක්ති විඳින්න. හරි. රයිට්. එහෙනම් බොනපතිතෝ අපිට විශේෂිත වූ හෙළ සංස්කෘතියක් සහ හෙළ වෙදකමට උරුමකම් කියන අපි ප්‍රෞඩ ජාතියක්. මෙතන අද විශේෂත්වයක් තියෙනවා. ඔයගොල්ලෝ දකිනවා මෙතන මේ පුරාණ පුස්කොළ පොත් ටිකක් තියෙනවා. මේවා ඇත්තටම ඔරිජිනල්. ඒ කියන්නේ අවුරුදු 500කටත් එහා ගියේ පුස්කොළ පොත් ප්‍රමාණයක් මෙතන තියෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕන මේ හොටෙල් ජාලයේ අධිපතිතුමා අපේ සභාපතිතුමා ඔහුගේ කියන්නේ ඔහුට පුදුම කැමැත්තක් තියෙන මේ පුරාණ පුස්කොළ පොත් එකතු කිරීමට. අපි ගැන අහමු අපේ ඩොක්ටර් හේරත්ගෙන්. ඩොක්ටර් අපිට කියන්නකො මේ පුස්කොළ පොත් කොපමණ මොනවද තියෙන්නේ? එක එක භාෂාවල තියෙනවා. ඔව් මෙතන තියෙනවා අවුරුදු 500කටත් වඩා පැරණි ඉතිහාසයක් තියෙන පුස්කොළ පොත්. අපේ චාමන් චන්ද්‍ර වික්‍රමසිංහ මහත්තයා කොහේ හරි දැක්කොත් මොනවා හරි පරණ පුස්කොළ පොතක් වෙදකමට සම්බන්ධ හරි මොනවා හරි ඒවා අනිවාර්යයෙන්ම මෙයා මිලදී ගන්න. මිලදී අරන් මම හිතන්නේ ලොකු මුදලක් ගෙවලා මිලදී ගන්නවා. අරගෙන ඇවිල්ලා අපිට ඒවා තියලා තියෙනවා සංරක්ෂණය කරලා තියෙනවා මත් පරම්පරාවට. ඒ වගේම අපි මේ වගේ වට්ටෝරුත් පාවිච්චි කරන අපේ ඖෂධ හදන්න ඒ වගේ ගොඩක් ප්‍රයෝජනවත් මේ පුස්කොළ පොත් එකතුවක් අපිට තියලා තියෙනවා. අපේ හෙළ වෙදකමට මේ දමිළ අයත් සම්බන්ධ වෙලා තියෙනවා. කොහොමද ඒක වෙන්නේ? දමිළ අය සම්බන්ධ වෙලා තියෙන්නේ දමිළ ක්‍රමයේ තියෙනවා සිද්ධ වෙදකම කියලා. ඒ සිද්ධ වෙදකමේදී දමිළ භාෂාවෙන් පුස්කොළ පොත් ලියලා මේ ලියවිච්ච මෙතන තියෙනවා. දමිළ භාෂාවෙන් ලියවිච්ච පුස්කොළ පොතුත් තියෙනවා. ඔව්. දැන් මේවා උපයෝගී කරගන්නවා මෙතන දෙන ට්‍රීට්මන්ට් අපි සමහර ඒ වගේ මේකෙන් ගන්න වට්ටෝරු වලිනුත් අපි ට්‍රීට්මන්ට් කරනවා. වෙන ඖෂධ හදා ගන්නවා. ඔව්. මේකේ තියෙන තෙල් වර්ග, ගුලි වර්ග, කල්ක වර්ග මහා ගොඩක් තියෙනවා එක එක ලේඩ වලට උපයෝග කරගන්න. දැන් අමතරව මෙතන උඩ තියෙනවා අපි අතීතේ භාවිත වෙච්ච මේ උපකරණ. ඒ කියන්නේ මේ බෙහෙත් වට්ටෝරු ගන්න කිරා ගන්න මැන ගන්න භාවිත කරපු උපකරණ මේවා තියෙනවා. අර ඇඹරුම් යන්ත්‍ර. අතන කපන ඒවා තියෙනවා. අතන තියෙනවා වෙද මහත්තුරු අර එළියට යනකොට බෙහෙත් ටික රඳවාගෙන යන්නේ නේ. හරක්කන් වලින් එහෙම හදපු හෙප්පුවක් ඔය හෙප්පුව කියලා කියනවා. ඒ වරන් යනවා. අතන තියෙනවා හැඳි වර්ගය කියන්නේ නස්ය වගේ ප්‍රතිකාර කරන මේක පංහිඳ මොකද කියන්නේ? පංහිඳක්. පුස්කොළ පොතේ එහෙම ලියන්න භාවිත කරන පංහිඳක්. ඒකද විශේෂත්වය තමයි ඔබට මේ වැලිගම ආයුර්වී වැලිගමට ආවොත් මෙතන ඇවිල්ලා තියෙන්නේ ඔබට ඒ කියන්නේ රිසෝට් එකකට හෝටල් එකකට එහා ගිය මේ සත්කාරයක් ඔබට ලැබෙනවා. එක දවසක් නෙමෙයි ක්‍රමවේද අපිට කියන්න කොහොමද ගොඩක් අය එන්නේ මෙතන අපිට ෆොරිනර්ස්ලා එන්නේ විශේෂයෙන්ම
යුරෝපයේ ජර්මන් අය සිස්ලන්ඩ ඒ වගේම ස්ලෝවීකෙන් ගෙස්ලා එනවා ගොඩක්. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලන්ගේ ශරීරයේ අර සිංහලෙන් කියනවා විෂහරණ ඩිටොක්ස් කරනවා තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු. ඒකට අපි උපයෝග කරගන්න පංචකර්ම ට්‍රීට්මන්ට් කියලා ආයුර්වේදයේ දෙන පංචකර්ම ට්‍රීට්මන්ට්. ඒකෙදි වෙන්නේ අපේ ඇඟ අර අපි වාහනයක් සර්විස් කරන්නේ. ඒ වගේ අපේ ඇඟට ෆුල් සර්විස් එකක් දාගෙන සර්විස් එකක් දාන සිස්ටම් එක තමයි. ඒ සර්විස් එකේ පොඩි අංගයකට මම යනවාද? මගේ පොඩි එන්ජින් එකේ තියෙන මේ බැලන්ස් කිරීලක් කරගන්න ඒක යන්න ඕන. මේ පංචකර්ම පංචකර්ම වලින් පංචකර්ම කියන ක්‍රම පහකට අපි බොඩි එක ක්ලීන් කරනවා. පංචකර්ම ඔක්කොම කරන්න අපිට සති 4ක්වත් අඩු ගන්න ඕනේ. සති 2ක් ඇතුළත අපිට සාමාන්‍යයෙන් ඔය විරේකයක්, නස්යක්, වස්තියක් වගේ කරලා ඒ අවශ්‍යම අත්‍යවශ්‍යම ඩිටොක්ස් මේ විෂාරණ ට්‍රීට්මන්ට් එක කරන්න. ඊට අමතරව මෙඩිටේෂන් තියෙනවා. මෙඩිටේෂන් තියෙනවා, යෝගා තියෙනවා. ඒකේ ප්‍රෝග්‍රෑම් එකට දැන් දවස් 7ක් වුත් ඒ 7ට ඉන්ක්ලූඩ් වෙනවා ඒවා. ඉන්ක්ලූඩ් වෙනවා. ඒ දේශීයයත් එනවද මෙතනට? දේශීයත් එනවා ඉඳලා හිටලා හැම ලොකට ඉන්නේ. හැබැයි මේකෙන් පස්සේ දේශීය එයි ගොඩක්. ඒ දන්නේ නැහනේ. අපි බලාපොරොත්තු. ඔව්. හොඳයි. අපි එහෙනම් තවත් වැඩිදුර තව තැන් වලට යන් අපි ට්‍රීට්මන්ට් කරන තැනකට ගිහින් බලමු අපි කොහොමද කියලා. අපි අර පැත්තේ තියෙන අපි අර බෙහෙත් අඹරපු ගාන. හයි පැත්තට තැන් එන. එන්න. යා. ඔයගොල්ලන්ට දැක්ක ගමන් හිතේ මේ මිරිස් ගලක් කියලා. නේ එකපාරට එහෙම නිතෙන්නේ දැන් වර්තමාන වෙනකොට මේ ඔයගොල්ලන්ට දකින්න ලැබේ ඒ බෙහෙත් අඹරන්න විවිධාකාර විදිහට උපයෝගී කරගත්ත භාණ්ඩ. ඒ කියන්නේ ගලෙන් නිර්මාණය කරපු. ડોක්ටර් කියන්නකෝ අපිට. මේවා අපි ආයුර්වේදයේ කල්ක එහෙම චූර්ණයෙන්ම අඹරගන්න පාවිච්චි කරන ගලෙන් හදාගත්ත උපකරණ. මේකෙත් දැන් මේකේ දෙපැත්ත පාවිච්චි කරන්න දෙවිදියකට. මේ පැත්ත පාවිච්චි කරන ගොඩක්ම සියුම් අඹරගන්න මේක ටිකක් ලොකුවට අඹරගන්න පාවිච්චි කරනවා. මේවා අවුරුදු 100 ගානක් අවුරුදු 100 ගානක් පරණ ඒවා. ඒ වගේම දැන් අඹරගත්ත බෙහෙත් මේවා එක එක විදිහට මේ ඩිසයින් මේ එක එක හැඩතල වල නිර්මාණය වෙලා ඇත්තේ එක එක බෙහෙත් වර්ග. එක බෙහෙත් වර්ග වලට. මේවා ඉතින් අපි චන්ද්‍ර වික්‍රමසිංහ මහත්මයා අපේ චාමන් මහත්තයා කොහේ හරි දැක්කොත් මේ වගේ කොහේ හරි තිබ්බොත් මෙහෙම කවුරුහරි දෙයක් අරන් එනවා නේ. එනවා. තාමත් වටිනවා ඇත්තට මේ මමත් ප්‍රථම වතාවට තමයි මෙහෙම දකින්නේ. මේක අපි හඳුනන්නේ ගෙස්ලට ආයුර්වේද මියුසියම් එක කියලා. ඔව් ඇත්තට මියුසියම් එකක් තමයි දෙන්නේ. ඔව්. අවංකව මියුසියම් එකක්. මාත් ආයුර්වේද ට්‍රීට්මන්ට් එකක් ගන්න යන්නේ. බලමු ඇතුළට ගිහිල්ලා. හොඳයි. ආයිබෝන්. ඔන්න මං ආව ડોක්ටර්ගේ ට්‍රීට්මන්ට් එක ගන්න. ඔව්. අපි ට්‍රීට්මන්ට් එක පටන් ගන්න ඉස්සෙල්ලා අපි බුදුහාඳුර ළඟට ගිහිල්ලා අපි ආශිර්වාදය ලබ ගන්න. හොඳයි. ඉස්සෙල්ලාම මේ ගෙස් කෙනෙක් ආවම එයාගේ අර ආයුර්වේද හැටියට එයාගේ මොන දෝෂද එයා කියලා බලනවා. හරි අපි ට්‍රීට්මන්ට් එකක් ගන්න අරන් බලමු. හරි.
ඔව් හොඳට සනීපෙට ආයුර්වේද ට්‍රීට්මන්ට් එක ගත්තා. හැබැයි ඔබ ඒ දැක්කේ දවස් ගානක කරන දේවල් ටිකක් පොඩි කෙටියෙන් තමයි දැක්කේ. ඉතින් ඒක ලොකු ප්‍රොසෙස් එකක්. ඊටමත් ලස්සනට ඒ වැඩේ ඔයගොල්ලෝ දැක්කා. අපි යනවා දැන් ස්පෙෂල් ලන්ච් එකට එන්න. ආයිබෝන් ලන්ච් එකට ඔන්න ආව මල්ලි. Thank you. බලමු මොනවද එන්නේ කියලා. Right, I'm ready. Chef saman hadala තියෙනවා starter එක. Right, something different. Chef එන්නකෝ. අයිබෝන් මේ හොඳට සැපයට මම ට්‍රීට්මන්ට් එකක් ගත්තා. දැන් ඉතින් බඩපැරට කන්න ඕන. මේ ස්ටාර්ටර් එක මොකද්ද මේක? ස්ටාර්ටර් එක මේක අපි මේ පැදුරක් වගේ වෙලා තියෙනවා මේක මේ කියුකම්බර් ගානිෂ් එක මේක කැරට් ඇන්ඩ් කොකනට් ලයිම් ජූස් සෝල්ට් පෙපර් එකට බයින් කරලා හදලා තියෙන සැලඩ් එක. good okay මම අනිතුත් ඔක්කොම එනකම් බලන් ඉන්නවා ස්ටාර්ට් කරන්නේ නැහැ මම. right okay right thank you මේක chef කියන්නකෝ. මේක පියෝ වෙජිටබල් හදන වලින් හදන බ්‍රොත් එකක්. ඔව් ඔක්කොම වෙජිටබල්ස් ජාති මේකේ තියෙනවා. ඒක ඔක්කොම මික්ස් කරලා සෝල්ට් පෙපර් කොම මික්ස් කරලා හදන බ්‍රොත් එක සුප් එක. okay සුප් එක very clear සුප් එකක් මේක. clear සුප් එක. okay අපි බලමු next. චෙෆ් අනේ බොහොම ස්තුතියි කෑව හොඳට රසයි ඔන්න ඩෙසර්ට් එක මොකද්ද මේ ඩෙසර්ට් එක? අතුරු පසක් ඕක අපි වට්ටක්ක වලින් හදන පුඩිමක්. වට්ටක්ක වලින් ලස්සනට මේ ඩෙකරේෂන් එකක් තියෙනවා. මොනවද මේකට තියෙන දාලා? ඕකට පම්කින් කියන්නේ වට්ටක්ක මූස් එකයි ඔකට කිරි යනවා බිත්තර යනවා සීනි යනවා සීනි වලින් කැරමල් කරලා කැරමල් පුඩින් එක වගේ බේක් කරනවා. රසයි කෑම්බේල් තුනම රසයි. ඒක ඇත්තටම රසයි. අපිට කෑම්බේල් තුනක් දුන්නා ඊයේ ඩිනර් එක දුන්නා අද බ්‍රෙක්ෆාස්ට් ලන්ච් සත්‍ය වශයෙන්ම රසයි. අපි තව දවසක එන්න ගොඩාක් ස්තුතියි නේ. හරි නැවත දවසක හම්බෙමු. right බොහොම ආයිබෝවන්. හොඳයි අපි වැලිගම ආයුර්වී ඔන්න හෝටලේ ඊයේ රාත්‍රී සිට අද දවල් වෙනකන් අපි ඉතාමත් මේ නැවුම් අත්දැකීමත් අත්විඳා අපි හොටල් රාශියකට අපි ට්‍රැවල් ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා. මේකේ විශේෂ අත්දැකීමක් තමයි අපිට ලැබුණේ. මේ ඉන්නේ අපේ දිමුතු මහත්තයා තමයි මැනේජර් මහත්තයා. කොහොමද ඉතින්? අයිබෝන් හැම වෙලාවෙම දැක්කොත් ඉතින් ආයිබෝන් තමයි. ලිෆ්ට් එකෙන් පල්ලෙහාට බැත්තත් ආයිබෝන් රෙස්ටුරන්ට් එකට ගියත් ආයිබෝන් හැමතැනම ආයිබෝන්. ඇයි මේ? අපි නිතරම ආයුෂ වැඩි වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒක තමයි ආයුෂ වැඩි වෙන්න තමයි මෙතන මේ කන්සෙප්ට් එකත් හදලා තියෙන ආයුෂ වැඩි වෙන්න. අපේ ડોක්ටර් ඉන්නවා thank you very much ස්පෙෂල් ට්‍රීට්මන්ට් එකක් දුන්නා. හැමෝම හරිම සංග්‍රහශීලී සිනහ මේ ලැබෙනවා හැමෝගෙම. ඉතින් ඔබටත් ආරාධනා කරනවා අපි ඊටම සතුටු වුණා ඇත්තටම. ලස්සන ලොකේෂන් එකක තියෙන්නේ මේ මුහුද අද්දරමයි තියෙන්නේ. ස්විමින් pool එක තියෙනවා. whatever හැම දෙයක්ම තියෙනවා. ඔබට නිදහසේ ඔබගේ හෙල්ත් එකත් ගැන ටිකක් බලලා දවස් දෙක තුනක් නෙමෙයි සතියක් වගේ ඉන්න එනවනම් ඔව් ඇත්තටම මේ මට ඔබතුමාට කියන්න තියෙන්නේ ඔබතුමා බොහොම මේ කෙටි වෙලාවකට ආවේ. නමුත් මේක නෙවෙයි අපේ මෙතන අපේ බලාපොරොත්තු කන්සෙප්ට් එක. මෙතන සාමාන්‍යයෙන් ගෙස් කෙනෙක් එන දවස් 7 14 21 වගේ එහෙම આવොත් තමයි මේ අපේ සත්කාරය ගන්න පුළුවන් අපේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අපේ තෙරපිස්ට්ලාගේ. ඉතින් මේක වෙනම කන්සෙප්ට් එකක්. මේක අපේ චෙයාමන් හදපු කන්සෙප්ට් එකක්. එයාගේ හදවත වගේ තමයි අර මියුසියම් එක ඔබතුමා දකින්න ඇති. ඉතින් ඒක නිසා මේක වෙනස්ම අත්දැකීමක් වෙනස් සංකල්පයක්. අපේ ප්‍රොපර්ටිස් 14ක් තියෙනවා. 14 මේක
වෙනස්ම සංකල්පයක් මම හිතන්නේ ඔබතුමා දවසකින් සතුටුනා නම් ඒක තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් අපි ඔබතුමාට ආරාධනා කරනවා ඊළඟ පාර පොඩ්ඩක් වැඩිපුර කාලයක් අපිත් එක්ක ගත කරලා යෝග කරලා භාවනා කරලා අපේ තියෙනවා එක්ස්කර්ෂන්ස් තියෙනවා ටෙම්පල් විසිට් එක තියෙනවා බීච් වෝක් එක තියෙනවා ඒ හැම එකටම අපිත් එක්ක සහභාගී වෙලා කුකරි ඩෙමොන්ස්ට්‍රේෂන් එකට සම්බන්ධ වෙලා ඒ නැවුම් අධ්‍යක්ීම් විදගෙන අයුර්වේලිකමෙන් ඒ සංකල්පේ තියෙන රසාස්වාදය සහ ඔබේ සෞඛ්‍ය ප්‍රශ්න විසඳගෙන අපේ වෛද්‍යවරුත් එක්ක කතා කරලා ඒ අවස්ථාව යොදා ගන්න. ඔව් අර දේශපාලන පොරොන්දුවක් වගේ දෙන්න තමයි මට වෙන්නේ. ඔව් ආයි එන්නම් කිව්වොත් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි මට කියන්නේ. කොහොමවත් මේ අත්දැකීම ඔබ ලබන්නම ඕන. ඔබ ලබන්නම ඕන. අපි විදේශගත වෙලා ඉන්න ඔබට කියනවා නිකන් ස්ට්‍රෙස් රිලීස් කරගන්න. ඇත්තටම ඒක මේ කියන්නේ මේ හරියාකාරව නිකන් බොරුවට මේ ආයුර්වේදික් කියලා කරන සිස්ටම් එකක් නෙමෙයි. පළපුරුදු ප්‍රවීණ වෛද්‍යවරු කීප පොලක් මෙතන ඉන්නවා. ඉතින් අතරම සුදත් මහත්තයා මෙහෙමයි මේ අපිට 4 වතාව 5 වතාව 6 වතාව වෙන රිපීට් ගෙස්ලා ඉන්නවා රිපීට් ක්ලයන්ට් එකක් ඉන්නවා මොකද ඒ අය හැම අවුරුද්දෙම ඇවිල්ලා යනකොටම මෙතන රිසර්වේෂන් එක දාලා යනවා මොකද ඒ අය කියන්නේ ඒගොල්ලෝගේ ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න හොඳම තැන මෙතන මේ වෛද්‍යවරුන්ගෙන් ඒ ප්‍රතිකාර අරගෙන ඒගොල්ලෝගේ මේ අවශ්‍ය මෙඩිටේෂන් යෝග ටික කරගෙන මෙතනින් යනවා ඒ කෑම වේල මේවා කරගෙන අපේ තියෙන weight loss programs ඒ හැම එකකටම සහභාගී වෙලා ඒගොල්ලෝ හරිම සතුටෙන් යන්නේ සමහර ගෙස්ලා යන්නේ අඬලා ඒ තරමටම අපිත් එක්ක එකතු වෙලා ලෙන්ගතු වෙලා හරිම සංවේදී විදිහට තමයි අපි ඉන්නේ මම දැක්ක විශේෂ තමයි මෙතන ගොඩක් අය මේ ලෝකයේ එහා කොනක ඉඳලා ජර්මන් චෙකොස්ලෝවේකියාව වගේ රටවල ඉඳලා එනවා අපේ රටේ අය මේක හරියට දන්නේ නැහැ ඒක තමයි මගේ මේ ප්‍රයත්නය අපේ රටේටත් මේක දැනගන්න ඕන තැනක් අනිවාර්යෙන්ම හොඳයි එහෙනම් අපි නැවතෙන්නම් ගොඩාක් ස්තුතියි ජය වේවා ජය වේවා දැන් දරුවෝ එහෙනම් ඔබට ජය වේවා